හායි ඉතින් කොහොමද ඔයගලන්ට? අද මම මගේ මේ වීඩියෝ එකෙන් ගේන්නේ මගේ අද දවසෙන් ටිකක්. ඉතින් මම අද උදේ මාකට් එකට ගියපු වෙලාවේ කොස් ගන්න ගියා. එතන වරක ගෙඩියකුත් තිබුණා. ඉතින් මම එකෙන් කොටසක් ගත්තා. දැන් ඉතින් මේ කොටස සුද්ධ කරගන්න ගමන් තමයි ඉන්නේ. මේක ගන්න කලින් චුට්ටක් මම කාලා බැලුවා. ගොඩක් රසට තිබුණා. ඉතින් ඒක නිසා ගෙන ආවා. අනිවාර්යෙන් මම ගියාම වරක තියනවාද කියලා බලනවා එතන. මොකද පුතාලා දෙන මේවා කන්න ගොඩක් ආසයි. ඕනි ඉතින් මේ දිනට මේක කන්න දුන්නා. හරිම රසයි කියලා කෑවා. ලුණු චුට්ටකුත් දාලා තමයි ගත්තේ. ඉතින් ඒ දෙන්න එක කන අතරතුරේ මම හදන්නේ කොස් මඳුළු ටික සුද්ධ කරගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ කොස් එක එක විදිහට හදනවනේ. කොස් තම්බලා සුදු පොල් දාලා ගන්නවා. කොස් කිරට කිරි කොස් හදනවා. තව එක එක විදිහට හදනවනේ. මම අද හදන්න යන්නේ මේ කොස් ටික තම්බලා අරගෙන සුදු පොල් දාලා ගන්න. මොකද හස්බන්ඩ් ආස ඒ විදිහට කන්න. ඒ ආස විදිහට තමයි මම අද හදන්නේ. ඉතින් මේ කොස් ටික ඉක්මනට සුද්ධ කරගෙන පොඩියට කපාගෙන තම්බලා බලමුකෝ කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේක චුට්ටක් වෙලා යන වැඩක්. ඒ වුණාට ඉතින් මේක හදලා ගත්තාම රසයි. ඔන්න ඔය විදිහට ඉතින් මම කොස් මඳුරු ටික සුද්ධ කරගත්තා. කොස්සර ටික මේ වෙනම තියාගත්තා. වරකවල කොස්සර ටිකයි මේ කොස් මඳුරු වල කොස්සර ටිකයි ටිකක් කොස්සට වැඩිපුර තිබුණා. කොස්සර ටික දැන් තලා ගන්න ගමන් තමයි ඉන්නේ. මේක මම මේ වංගෙටිය දාලාම තලා ගන්නවා. ටිකක් පොඩිවට තමයි මම මේ ටික අද තලා ගන්නෙ. ඉතින් මට අවශ්‍ය ප්‍රමාණයට කොස්සර ටික අරගෙන මම ඉතුරු ටික මේ ෆ්‍රීස් කරලා තියාගන්න තමයි හදන්නේ ෂිප්ලොක් බෑග් දෙකකට දාලා. එතකොට මට ආයෙ මොනවා හරි හදන වෙලාවට ගන්න පුළුවන්. ෆ්‍රෙෂ් ගතියෙම ගන්න පුළුවන් මේ විදිහට අපි තියාගත්තොත්. එළිය තියාගන්නට වඩා ඒක ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. හරි දැන් මේ ටික ෆ්‍රිජ් එකට මම ඉතින් දාලා ඉවිල්ලා දැන් ඔන්න කොස්සර ටික සුද්ධ කරගන්න ගමන් තමයි ඉන්නේ. දැන් මේ ටික සුද්ධ කරගෙන ඉවරයි. ඉතින් මම මේ ටික හොඳට හොද ගන්න තමයි හදන්නේ. ඉතින් මේ ටික ඉක්මනට සෝදගෙන ඊළඟට මම කරන්නේ මේ ටික පොඩි කෑලි වලට කපා ගන්න එක. ඔන්න ඔය විදිහට චූටි කෑලි වලට කපා ගත්තා. මේ ටික මම හදන්නේ මේ ස්ටීම් එකට දාලා තඹ ගන්න. කොස් ඇට ටිකක් පොඩිවටම තලා ගත්ත නිසා ඒ ටිකත් මේකටම දාලා තමයි මම තඹ ගන්නේ. ඔන්න ඔය ටික ඉතින් ස්ටීම් එකට දාලා තැම්බෙන්න තියලා මම පොඩි වැඩක් කරන්න යන්නේ. දැන් කොස් තැම්බෙන්න තියලා සුදු පොල් දාලා ගන්න එකයි තව මට වෙන දේවල් කරන්නද වෙලාව නැහැ. දැන් මම මේ පිහිය සුද්ධ කරගන්න ගමන් තමයි ඉන්නේ. වෙන දේවල් කරන්න කියන්නේ මට දැන් වෙන දෙයක් උයන්න වෙලාවක් නැහැ ලොකුවට. ඉතින් මම මේ පිහිය මේ විදිහට පොල් තෙල් ටිකක් ගාලා සුද්ධ කරගත්තා. ඔය විදිහට ඉතින් මම කොස් කපපු පිහිය ටිකක් සුද්ධ කරගෙන ඊළඟට මම මේ කරන්නේ පොඩි වැඩක් කරන්න තමයි යන්නේ. ඊළඟට මම හදන්නේ මේ වෙනස්ම විදිහේ කෑමක්. මේක ඉතින් මේ කොස් එකට ගැලපෙන්නේ නැහැ. ඒ වුණාට මේ පරාට එකක් තිබුණා ගෙනල්ලා මේ ප්‍රීමා එකේ මේක පීස් කරලා තිබුණේ ෆ්‍රිජ් එකේ. මොකද මේ පිටි අමුයි. මේක ගොඩක් මේ අමුවටමයි තියෙන්නේ. මම මේක මේ කූල් එකේ යන්න පැය 3-4ක් දැන් තියලා තිබ්බහම මේක අපිට කුක් කරගන්න තියෙන්නේ හරිම ලේසි වගේම මේ ප්‍රීමා එකේ පරාට එක හරිම රසයි. දැන් මම ඒ ටික ටට්ටක් ගාලා හදා ගන්නවා. හදන්නත් හරිම ලේසි. මේ ඒක අර මේ තලප්ප කට්ටි එකේ වගේ රසටම තිබුණා ඇත්තටම. මේ මම පළවෙනි වතාවට තමයි ෆස්ට් ටයිම් මේක ගත්තේ. ඒ වුණාට ඉතින් මේ ගොඩක් හොඳට තිබුණා. ඒ ටික හදාගන්න ගමන් ඉතින් මේ චුට්ට බවුවත් එක්ක සෙල්ලමක් දාලා චූටි පුතයි මමයි දැන් ඔන්න ඉතින් පරාට ටිකත් හදාගෙන ඉවර වෙන්න ළඟයි. ඉතින් මේ අතරතුරේ අපේ අයියාත් ඇවිල්ලා හිටියා. දැන් මට වෙන දේවල් උයන්න ඇත්තටම වෙලාවක් නැහැ. මම දැන් මේ පරාට ටිකයි ඊළඟට මම මේක කන චිකන් කරි එකක් හදාගත්තා. ඒ ටික වීඩියෝ කරන්න මට බැරි වුණා. මොකද ෆෝන් එක ඕෆ් වුණා. ඔන්න ওই විදිහට තමයි චිකන් කරි තිබුණේ. ඉතින් චිකන් කරි එකයි පරාට ටිකයි හරි. දැන් කොස් ටිකක් තැම්බිලා තියෙන්නේ. දැන් මම කරන්නේ කොස් ටිකට පොල් ටික දාලා ගන්න තමයි හදන්නේ. බලමුකෝ ඒ ටික කරගන්නේ කොහොමද කියලා. දැන් ඔන්න ගාගත්ත පොල් ටිකක් පොල් ටික තියෙනවා. ඊළඟට මම මේ රතු ලුණු ගත්තේ. රතු ලුණු තියෙනවා. නයි මිරිස් තියෙනවා. මේ ටික මම හොඳට මංගිරි දාලා කොටා ගන්නවා.
ඉතින් මේ ටික කොටාගෙන ලුණු ටිකකුත් දාගන්නවා මේකට. ඉතින් මේ ටික චුට්ටක් පොඩිවටම කොටාගෙන ඊළඟට පොල් ටිකත් එක්ක එකතු කරගන්නවා. මේ විදිහට හදලා බලන්නකො. ඉතින් හරිම රසයි. ඉතින් ඔයගොල්ලෝ හදලා ඇති මේ විදිහටත්. ගම්මිරිස් ටිකකුත් දාගත්තා. දැන් පොල් ටිකක් දාගෙන කොටා ගන්න තමයි හදන්නේ. ඔන්න දැන් කොස් ටිකක් තැම්බිලා තිබුණේ. කොස් ඇට ටිකත් හොඳටම තැම්බිලා තිබුණා. දැන් මම මේ ටික මික්ස් කරගන්නවා. ඉතින් ওই විදිහට තමයි තිබුණේ අන්තිමට කොස් ටික. දැන් කොස් ටිකයි පරාට ටිකයි තමයි කන්න තියෙන්නේ. ඉතින් රසයි කියලා කට්ටියම කිව්වා. ගැලපෙන්නේ නැති වුණාට කෑම. ඉතින් wonderful. Hi. Pretty wonderful, isn't it? Wow. Yeah. Yeah. ඉතින් මම මොනවා හැදුවත් මේගොල්ලෝ රසයි කීකේ කනවා. අදත් ඉතින් කට්ටිය කෑම ටික ගලපගෙන කෑවා. එහෙනම් මම ගිහින් එන්නම්. ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.